ඔන්න XZD chart එකේ මම ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගත ට්‍රේඩ් එකක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මාකට් එකේ high high එකක් high low එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන internal structures හදලා මාකට් එක අප් වෙලා තියෙනවා. අප් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් මාකට් එකේ ඉන්ඩියුස්මන්ට් අරගෙන තියෙනවා. මේ ඉතින් බලන්න මේ මෙන්න මෙහෙම ඉන්ඩියුස්මන්ට් අරගෙන තියෙනවා. බලන්න මේ ඉන්ඩියුස්මන්ට් හැදිලා තියෙන විදිය මේ හොඳට තේරුම් ගන්න. දැන් මෙතනත් ඉන්ඩියුස්මන්ට් හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට හරිද? මෙන්න මෙහෙම මයින් ඉන්ඩියුස්මන්ට් හදලා මේජ් ඉන්ඩියුස්මන්ට් එකක් හදලා තියෙනවා. නැවත මයින් ඉන්ඩියුස්මන්ට් හදලා මේජ් ඉන්ඩියුස්මන්ට් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙහෙත් බලන්න මේ මයින් ඉන්ඩියුස්මන්ට් මෙහෙම හදලා මේ මේජ් ඉන්ඩියුස්මන්ට් එකක් හදලා මාකට් එක අප් වෙලා තියෙනවා. ඔන්න හොතා මාකට් එක ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මෙතනින් ඉන්න ඉන්ඩියුස්මන්ට් එක අරගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්ඩියුස්මන්ට් එක ගත්තාම අපි දන්නවා ඉන්ඩියුස්මන්ට් එක ගත්ත ගමන් මාකට් එක අපි දන්න ෆිබොනාචි ලෙවල්ස් වලට එන්න ඕනේ. එහෙම එකපාරට මාකට් එක හැරලා යන්නේ නැහැ. මාකට් එක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් එනවා. එතකොට මාකට් එක ඩිස්කවුන්ට් වෙයි කියන නිගමනය මත තමයි අපි මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි අරගෙන තියෙන්නේ. එතකොට මෙතන ඉන්ඩියුස්මන්ට් එක ගත්තාම පුල් බෑක් එක කන්ෆර්ම් වෙනවා. පුල් බෑක් එක කන්ෆර්ම් වෙන නිසා අපි මොකද කරේ? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ෆිබ් එක දාලා මෙන්න මෙහි තියෙන ඉන්ඩියුස්මන්ට් ගන්න. ඒ කියන්නේ පුල් බෑක් එක පැත්තට මෙන්න මේ පැත්තට තියෙන ඉන්ඩියුස්මන්ට් මාකට් එකේ ගන්නකන් ඉඳලා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබ් එක දාලා මෙන්න මෙතන අපේ ෆිබොනාචි ලෙවල් එක මාක් කරගත්තා. මාක් කරගෙන දැන් මෙන්න මෙතනින් ට්‍රේඩ් එකකට එන්ට්‍රි අරගෙන තියෙනවා. එතන මේක රිස්ටෝර්ඩ් රේෂියෝ එක 1.2.1ක් තියෙනවා. හරි ඔන්න දැන් වෙලාව පස්වරු 7:50යි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අද ගත්ත ට්‍රේඩ් එක මේ විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවා. අපි මාක් කරපු ෆිබොනාචි සෝන් එකේ මාකට් එක හැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ TP එක හිට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපි ගන්න එන්ට්‍රීස් මාකට් එකේ කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් කෙනෙක් මගෙන් ඊයේ මැසේජ් එකක් දාලා අහලා තිබ්බා ඇයි මේ වීඩියෝස් විකුණන්නේ කියලා. වීඩියෝස් දෙන්නේ කියලා අහනවා මුදලට. මුලින්ම කියන්නම් ඒකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි කිසිම වෙලාවක මම ඉගෙන ගත්ත දේ මම මහන්සි වෙලා හොයාගත්ත දේ මම කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට නිකන් දෙන්නේ නැහැ. මොකද මම කලින් මගේ YouTube channel එකේ මේ සේරම lessons ටික නොමිලේ දාලා තිබුණා. පස්සේ මම තීරණය කරා නෑ මම මේක කාටවත් නිකන් දෙන්නේ නැහැ. මම මේක මෙන්න මේ වගේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකක් විදිහට මම මේක දෙනවා. ඒ නිසා මම මේක ගොඩක් lessons hidden කරලා තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්ට අපිව ට්‍රස්ට් කරන කෙනෙක්ට අවශ්‍ය නම් මේක ඉගෙන ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ට්‍රස්ට් කරන්නේ නැති අයට මේක වැඩ කරන්නේ නැහැ කියලා හිතන අයට මේක ගන්නේ නැතුව ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ තමයි අපි මේ වීඩියෝ පැකේජ් එක ඔයාලට දෙන්නේ ගොඩක් අඩු මුදලකට. ඕනම කෙනෙක්ට මේක පර්චේස් කරන්න පුළුවන් මිලකට තමයි අපි මේක දෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ අපේ YouTube channel එකේ ඕන තරම් free lessons තියෙනවා. ඒවා බලන්න, ඒවා බලලා ඔයාලම බලන්න මාකට් එකේ අපි උගන්වන දේවල් වැඩ කරනවද කියලා. මම ගැරන්ට් කරලා කියනවා ඔයාලට ඔයාලා 25000ක් දීලා ඉගෙන ගන්න කෝස් එකකට වඩා දේවල් අපේ YouTube channel එකේ free තියෙනවා. ඒ හින්දා අපේ YouTube channel එකේ තියෙන free lessons කිසිම වෙලාවක අතාරින්න එපා. ඒ lessons ටික බලන්න. බැලුවම ආට තේරෙයි ඔයාලා මෙච්චර කල් කෝස් කරලා තිනේ. එතකොට ඒ කෝස් එක බලද්දී අපේ YouTube channel එකේ තියෙන free videos ටික මුලින්ම බලන්න. බැලුවම ආට තේරෙයි ඔයා කෝස් එකකවත් ඉගෙන ගත්තේ නැති දේවල් අපේ YouTube channel එකේ free තියෙනවා කියලා. ඒකට අවශ්‍ය කරන playlist අපේ YouTube එකේ තියෙනවා. අන්නේ playlist ටික අනිවාර්යයෙන්ම බලන්න. ඒ වීඩියෝස් අතහැර ගන්න එපා. risk and money management ගැන සම්පූර්ණයෙන්ම ෆ්‍රී කෝස් එකක් තියෙනවා. ඊට පස්සේ රිටේල් කන්සෙප්ට් ගැන සම්පූර්ණ ෆ්‍රී කෝස් එකක් තියෙනවා. ඊට පස්සේ ස්මාර්ට් මනි කන්සෙප්ට් සම්බන්ධ ගොඩාක් ලෙසන්ස් තියෙනවා. ඉන්ඩියුස්මන්ට් ගැන, ඊට අමතරව මේජර් මනි ඉන්ඩියුස්මන්ට්, මාකට් ස්ට්‍රක්චර් එක ගැන මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ෆ්‍රී අපේ YouTube channel එකේ තියෙනවා. අන්නේ වීඩියෝස් ටික බලලා ඒකිනුත් ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකම ගන්න අවශ්‍ය නැහැ. ගොඩක් දේවල් ඔයාලට මෙන්න මේ අපේ YouTube channel එකේ තියෙන ෆ්‍රී lessons වලින් බලන්න පුළුවන්.